විශ්වයේ දරුණු මසුරයා වූ තාරුකාසුර මුළු විශ්වයම පාලනය කරද්දී ඔහු විනාශ කරන්න පුළුවන් වුණේ ශිව දෙවියන්ගේ පුත්‍රයෙකුට විතරයි. හැබැයි ඒ උතුම් කුමාරයා උපන්නේ සාමාන්‍ය විදිහට නම් නෙවෙයි. ශිව දෙවියන්ගේ තුන්වෙනි ඇසින් නිකුත් වුණු මහා ගිනි ජාලාවකින්. අද අපි බලමු ලංකාවේ අප කතරගම දෙවියන් ලෙස අදහන කාර්තිකේයගේ ඒ අසමසම අද්භූත ජන්ම කතාව පිටුපස ඇති සැබෑ රහස. තාරකාසුර කියන මේ අසුරයා මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබා ගන්නවා. තමන්ව මරන්න පුළුවන් වෙන්නේ ශිව දෙවියන්ගේ පුත්‍රයෙකුට විතරයි කියලා. ඒ වෙලාවේ සතී දේවියගේ වෙන්වීම නිසා ශිව දෙවියන් සිටියේ තදබල ධානය යෝගයක. ඒ නිසා කිසිම දිනක ශිව දෙවියන්ට පුතෙක් උපදින්නේ නැහැ කියලා තාරකාසුර හිතනවා. හැබැයි දේව සමූහයාගේ ඉල්ලීම මත පාර්වතී දේවිය සහ ශිව දෙවියන්ගේ එකතුවෙන් අලුත් ශක්තියක් ජනිත වෙන්න පටන් ගත්තා. ශිව දෙවියන්ගේ තෙවැනි අසින් නිකුත් වුණු අධික තේජස් සහිත ආලෝක ධාරා 6ක් අග්නි දෙවියන් සහ වායු දෙවියන් විසින් ගංගා නදිය වෙත අරන් ගියා. ඒ ශක්තිය සරවන නම් විලමට තිබුණු සුන්දර නෙළුම් මල් 6ක් මත පතිත වුණා. එකිනෙකට වෙනස් අතිශය ලස්සන කුඩා කුමාරවරුන් 6 දෙනෙක් බවට මේ ශක්තියෙන් පත් වුණා. මේ කුමාරවරුන් 6 දෙනා බලාගත්තේ කෘත්තිකා නම් කන්‍යාවන් 6 දෙනෙක් විසිනුයි. ඒ නිසායි උන්වහන්සේට කාර්තිකේය කියන නම ලැබුණේ. පසුව පාර්වතී දේවිය මේ දරුවන් 6 දෙනාව ආදරයෙන් එකට වැළඳ ගනිද්දී ඒ දරුවන් 6 දෙනා එකම සිරුරකට හිස් 6ක් සහ අත් 12ක් සහිතව එකම මහා බලවත් කුමාරයෙක් බවට පත් වුණා. උන්වහන්සේට ෂණ්මුඛ නැතහොත් මුහුණු 6 දෙවියන් කියන්නේ මෙන්න මේ නිසයි. පසුව පාර්වතී දේවිය මගින් ලැබුණු වේල් නම් බලවත් ආයුධයෙන් කාර්තිකේය කුමාරයා තාරකාසුර විනාශ කර මුළු විශ්වයටම ශාන්තිය උදා කළා. ඉතින් කතරගම දෙවියන්ගේ මේ උතුම් උප්පත්ති කතාව ගැන ඔබ හිතන්නේ කුමක්ද? පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝව ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ පුරාණ ආගමික සහ අභිරහස් තොරතුරු දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.